මම මෙච්චර සින්දු ගොඩක් හදලා තිනවා මම ඔළුව ඉදමව ගන්න නැහනේ. මම ලොකු සංගීතඥයෙක් කියලා මම එහෙම හිතන්නේ නැහැ. දැන් කේස් එක දැන් ඔබ වැඩසටහනට එනකොට ඔබේ අතේ තිබ්බ මේ පත්‍රිකා කීපයක්. මම මේ පත්‍රිකා ටික තමයි මගේ අතේ මේ තියෙන්නේ. මට හරි ප්‍රශ්නයක් මේ කොහෙන් මොන ගීතය ගැනද කතා කරන්න කියලා. මොකද මේ පත්‍රිකාව තුල තියෙන ගීත සියල්ලක්ම පාහේ ජනප්‍රිය ගීත. අපි ගත්තොත් නාමල් උඩුගම ශිල්පියා දමිත් අසංක ශානිකා වනිගසේකර මාස්ලින් පතිරණ චාන්දනී සිල්වා අජිත් මුතුකුමාර මංජුලා මේ ආදී ප්‍රවීණයින් ආදුලකින් බොහෝමයකට. එතකොට මෙයා සුබානි හර්ෂණී මම ප්ලේ කර ඉන්නකොට එකෙක් කියලා මගෙන් ඇහුවා මේ ඔයා කැමතිද අපිත් එක්ක මේ බෑන්ඩ් එකට ජොයින් වෙන්න කියලා. එන්නේ දැන් අපි අතර ජීවිතුන් අතර නෑ. එයා කොරෝනා කාලේ යන්නේ නැති වුණා මේ නිමල් ඩයස් කියලා. නිමල් ඩයස්. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකෙක්. එයාගේ ප්‍රවීණ ගිටාර වාදකෙක්. එතකොට අයියලා මල්ලා තුන් දෙනා තමයි මේ බෑන්ඩ් එකේ හිටියේ. ක්ලැරන්ස් එකේ ගොඩක් රෙකෝඩින් එහෙම ඒ දවස්වල ගෙහුවා මේගොල්ලන්. ප්ලේ කරා රෙකෝඩින් අලුත් ගීත. ඒ ප්ලේ කරන ගාලේ ඉතින් ක්ලැරන්ස් එකා සින්දු හදන විදිය සින්දු එයා ලියන විදිය මට නම් ලියන්න බෑ. ඉතින් ඔහොම ඉන්නකොට ඉතින් ඒ ආభాසය ආවදෝ කියලා මට වෙලාවකට හිතෙනවා. ක්ලැරන්ස් අයියා කියන්නේ ආශ්‍රය නිසා. ඔව්. එයා දෙයියෙක් වගේ මිනිස්සෙක් ක්ලැරන්ස් අයියා. ඉතින් එයාගේ ආభాසය තමයි මම හිතන්නේ එන්නත් කියලා මම හිතනවා. විතරයි බොක්ස් එකකට විතර ගහන්න දන්නේ නැහැ. මගේ යාළුවෙක් මෙහෙම අල්ලලා මෙහෙම ඒ කෝඩ් එක කියන එක හරි ලේසියිනේ. ඉංග්‍රීසි තුන තියලා අල්ලලා ඒ කෝඩ් එක. මම හොඳට බලා හිටියා. මම කිව්වා මචං මට පොඩ්ඩක් කියලා දීපන්. පිස්සුද බං මේවා එහෙම ගහන්න බෑ. මේ ඇඟිලි කියලා දුන්නේ මේ ඇඟිලි අල්ලන්න ඕනේ මෙහෙම තියලා. ඇඟිලි ගොඩක් තියලා අල්ලන්න ඕනේ. ඔබට පේනවනේ. එහෙම ගහන්න බෑ කිව්වා මේවා. ඉතින් මට හරි හිතට හරි දුකයි ඉතින්. අපි ඉස්සර මේ ෂෝස් වලට එනකොට දැන් මේ කාර් වලින් වෙනම ඉන්නේ. ගායකයෝ දැන් කාර් වලින් වෙන වෙනවනේ. ඉස්සර එහෙම නෑ. ලොකු බස් එකේ පිටිපස්සේ සීට් ටික ගලවනවා. ගලවලා ඒක තමයි සවුන්ඩ් පැක් කරන්නේ. දැන් මේ වගේ ලොකු සවුන්ඩ් එහෙම නැහැ. ඒ සවුන්ඩ් පැක් කරලා ඉස්සරහා තමයි ගායකයෝ ඉඳගෙන ඉන්නේ. ඒ ජෝතිපාල්ලා මිල්ටන් පෙරරා දවන්ත චරිත. මිල්ටන් මල්ලාරච්චි පීඩී සිල්වා වගේ ගොඩක් ගායක ඇන්ජලින් ලතා දරන්දාස් වල්පොලේ ඔක්කොමලා ඉතින් එක බස් එකේ තමයි අපි යන්නේ. 90 දශකය තුල ඒ බිහි වෙච්ච නිර්මාණ පිළිබඳ පොඩ්ඩක් කතා කරන විශේෂ දශකයේ ගත්තොත් මොහසිලින් පතිරණ නාමල් උඩුගම ඒ ඊට පසු කාලෙකින් තමයි දමිත සංගලා එතකොට රෝයි පීරිස් චන්දන ලීනාරච්චි පින්සුදී ප්‍රියන්ත වගේ ඉන්න හෙන ගොඩක් අපි ගත්තොත් විශේෂයෙන් මේ ගීත කීපයක් අපි තෝරලා බලමු. දැන් මට දුන්න දුක් ගින්න කියන ගීතය දමිත සංකගේ ඔක දමිත සංක නිර්මාණය කරන්න ඉස්සෙල්ලා දමිත සංක ආවා. එයාගේ පිච් බැලුවා අපි. බැලලා කොච්චර උඩ කියන්න පුළුවන්ද පල්ලෙහා කියන්න පුළුවන්ද එහෙම බලලා ඊට පස්සේ එයා කිව්වා වේරලියක් දෙක සින්දුවක්. තව ගායකයෝ දෙන්නේ තුන් දෙනෙක්ගේ ඒක නමුගේ මුල්ම කාලෙදනේ. ඔව් පළවෙනිම කැසට් එක. ඔය එහෙම බලලා ඒකම මේ වේරලියක් දෙක සින්දු ගා මට තේරුණා නිකන් මෙයාගේ දැන් මේ ට්‍රිබල් උයි බේස් උයි දෙකම තියෙන වොයිස් එකක්. ගැඹුරු හඬකුත් තියෙනවා. මට හිතුණා මේ අරගේ ස්ටයිල් එකට හදුත් හොඳයි කියලා. වීර්ලියක් දෙක ස්ටයිල් එකට තමයි මේක හදන්න ඕනේ කියලා මට ඔළුවට ආවා. තොර ලලිත් වසන්ත කියන නිල්වලගේ සින්දු ගීත රචකයා ප්‍රවීණ ගීත රචකයා එයා කිව්වා මචං මේ මටත් හිතෙන්නේ ඒක තමයි මචං කිව්වා. දමිත් විදිහට තමයි මේ වීර්ලියක් දෙක විදිහට මචං හදුවා නම් වැඩේ හරියටම හරියයි කිව්වා. එයාත් මට දුන්නා ඔළුවට මේක. ඉතින් මම බැලුවා මෙයාගේ උඩ කොච්චර කියන්න පුළුවන්ද පල්ලෙහා කොච්චර කියන්න පුළුවන්ද. මෙයාට ඉහළිනුත් කියන්න පුළුවන් පල්ලෙහානුත් කියන්න පුළුවන්. එහෙම හිතලා තමයි සින්දු ටික හැදුවේ. හදලා මෙලඩි එක විතරයි හැදුවේ ඉස්සෙල්ලාම තනුව හදලා ඔක්කොම කළා ලලිත් වසන්ත මම කොල්ලගේ මචං ලලිත් වන් සින්දු ටික හදලා ඉවරයි මචං. ඒකට ලලිත් කිව්වා එහෙනම් මචං කැසට් එකකට දාලා මම එතකොට කැසට් තියෙන්නේ. කැසට් එකට මචං පොඩ්ඩක් ඩමි ටික දාලා මට දීපන්. නෑ අපි රෙකෝඩින් ගහලානේ දැන් තියෙන්නේ. ගහපු ටික ඊට පස්සේ ලලිත් අරන් ගිහලා දුන්නා ශාන්ත දේශබන්දු. ගීපද රචකයා ගීපද රචකයා මේ නැති වුණා ඊයේ පෙරේදා වෙලා හරි දක්ෂෙක් කොහොමරි මේ කිරිලපනේ එයා ඉන්නේ ලලිත් ගිල්ල සින්දු ටික දීලා ගෙදෙට්ට යන්න ඉස්සෙල්ලා සින්දු පහ ලීලි ඉවරයි. ගෙදෙට්ට යන්න ඉස්සෙල්ලා අරයා කෝල් කරලා කිව්වා මේ මචං තනුවට ලිව්වේ මචං මේ ලලිත්
මාරක ලියලා ඉවරයි මචං කිව්වා. අම්මට උඩු ඒක තමයි මට දුන්න දුක් ගින්න පායන සඳේ. මගේ හිත තාමත් මලක් වගේ සමුගෙන යාදු ඒ වගේම සමුගන නම් විලේ නිලුම් නිලන්නට එපා කියන ගීතේ සිහින මල හිනුරාවි. මේ නිර්මාණ ගැන කතා කරන්නේ ශ්‍රාවක ඔබට අපි මතක් කරන්නේ ප්‍රේක්ෂක ඔබට අපි මතක් කරන්නේ මේ නිර්මාණවල සංගීත අධ්‍යක්ෂණය සහ තරු නිර්මාණයේ මොහුගේ. මොහු කරපු නිර්මාණ තමයි මේ ශිල්පීන් ගායනා කරන්නේ. ඔවුන් අදටත් ජනප්‍රිය වෙලා ඉන්නේ මේ නිර්මාණ නිසා. ඒ නිසායි අපි මේ වටිනාකම ඔබට දෙන්නේ. අපි කතා කරොත් තවත් ශානිකා මණිකසේකර, මර්සලින් පතිරණ, ඒ වගේම චාන්දනී සිල්වා, අජිත් මුතුකුමාරන මහත්මයාගේ තියෙන බොහෝ නිර්මාණ. පොඩ්ඩක් වැඩිම නිර්මාණ මම හිතන්නේ වැඩිම හදලා සින්දු වල තියෙන අජිත් තමයි. 200ක් විතර වගේ ඇති. ඇසෝමනේ ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඔව් ජනප්‍රිය වෙච්ච ගීතයක් මම හිතන්නේ ඕක කරලා අවුරුදු 10ක් 15ක් විතර වගේ ඇති. නමුත් ආයි ඒක නැගලා උඩට ආවා. ඔව්. දැන් ගත්තොත් මේ සපුමල් සුවඳ වගේ සුසුම් සෙමින් ප්‍රේමෙන් මුලා වෙලා ඒ වගේම නැරදුනේ ඔබටයි සල්මල් පූජාසන ලියන්න බෑ මට පසළොස්වක පොහොය මරණය පෙනිපෙනී ඇසේ යොමන තැනක රෑ තනියහන්ට කළුතර බෝ සමිඳු රත්තරන් ඔයා ගණනාවක් තියෙනවා. ඒක අපිට කියලා ඉවර කරන්න බෑ. මොකද මේ කාල සීමාවත් එක්ක මංජුලා දිලරුක් ශිල්පිනිය සුබානි හර්ෂණී සුබානිගේ පොපියුලර් වුණා මේක. මොකක්ද දන්නා? නාන තොටේ දීන් ඉපානා. මගේ අප්පුහාමි නාන තොටේ ඒකත් ඔබේ. ඔව්. ඒ ගීතය අතර අප්පුහාමිගේ අර මේ පිරිමියා කියන කොටස ඔන්න තමයි කියලා තියෙන්නේ. මේ සුබානි හර්ෂණී සමග. ඔව්. ප්‍රින්ස් උදේ ප්‍රියන්ත මම කුරුළු පෙම්බතේ කැලෑමලේ කොහේ ගියත් ගීතයත් ඔබේ. ඔව්. සෝමසිරි මැදගෙදර චන්දන ලියනාරච්චි චන්දන ලියනාරච්චිගේ වහලා තිනවා අර සින්දු සෙනෙහස සුවඳයි. අහලා තියෙනවා. ඒ ගීතයත් ඔබේ. ඔව්. ප්‍රියා සූරියසේන සින්දු පහක්. ඒක තමයි මම දෙන්නම්. අපි විජේ බණ්ඩාර වෙලිතුඩු අජිත් ආරියරත්න උපාලි පෙරේරා බුද්ධික රඹුක්කැල්ල ප්‍රියනාත් රත්නායක ලලිත් පොන්නම් පෙරුම ජනේෂ් ශාබිනා දේශා කෙන්ස්ලි පීරිස් ඒ වගේම කුමාර්ත නායක රෝයි පීරිස් මාධවින්ද කැටිය ප්‍රියාන් පතිරණ මේ ආදී බොහෝ නිර්මාණ ගන්න අතර මේ ඔක්කොම මතකද ඔබට? ඒ කියන්නේ මෙහෙම නිර්මාණ ප්‍රමාණයක් කරලා තියෙනවා. නිර්මාණ ඔයාලා තියෙනවද? නිර්මාණ මම මේ මගේ නෝන තමයි ඒක එකතු කරන්නේ. ලොකු සූස් කේස් එකක් තියෙනවා. ඒකේ තියෙනවා කැසට් කෑලි ගොඩාක්. මට දැන් මතකත් නෑ මම කරපුවා ඇත්තටම. ඇසපියාගත් කල මට මැවින්නේ ඔබෙරුව ඈත කඳු කරින් එන නලගෙනෙන්නේ ඔබේ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරින් එන නලගෙනෙන්නේ ඔබේ හඬ. ගොඩක් දේවල් වල හරියම තියෙනවා. මොකද මට ගොඩක් මේ සුසිමට ඉල්නාට්ටිය ගැන කතා කරපුවම පාර ගහනවා. ඔක පසුබිම් සංගීතයත් මගේ. කනසය පසුබිම් සංගීතයක් කරේ නෑ මේකේ. සින්දු ටික විතරයි. නමුත් සින්දු වල සමහරක් සින්දු දෙක මෙලඩි මගේ. තනුව විතරයි. සුසිමට ඉල්නාට්ටිය. ඔව් තනුව විතරයි. සංගීත පද රචනයේ ක්ලරන්ස් අයියාගේ. දෙකක්. සිදු සුසුම් එකයි රෑතාරකවයි. හැබැයි ඒවට දැන් එක එක channel වලින් හැමින් එක්කලා දාලා මට බනිනවා. ඔයාගේ මේ ආටිත් දන්නේ වේ කරලා තින්නේ වේ කී බඩිනවා. ඉතින් මේ ඇත්තටම මේ ඒක ඇත්ත සිද්ධ දන්නේ ඔබනේ. ඔව්. ඉතින් අපි රණ්ඩු ඉන්නවට යන්න ඕනේ නෑනේ. හිතන කෙනෙක් හිතාගත්තා දැන් දැසපියාගත්තා මම කියනවා කියලා කවුරුත් හිතන්නේ නෑනේ. උත් ටිල්නාට්ටි දැම්මම හඬවල් දෙකක් තියෙනවා කියලා පේනවනේ. පැහැදිලි වෙනසක් පේනවා.